එන්න පේරදෙනි කැම්පස් එකේ ලස්සන තැන් බලන්න. අද වීඩියෝ එකෙන් මගෙත් එක්ක එන්න යන්න ශ්‍රී ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයේ ලස්සනම තැන් බලන්න. එහෙනම් යමු මගෙත් එක්ක. හන්තාන අඩවියේ සිසිල්සුන රැල්ලත් සමඟ මහවැලි නදීතරයුදු ශ්‍රී ලංකා විතරක් නෙවෙයි මුළු ආසියාවෙන්ම තියෙන ලස්සන විශ්වවිද්‍යාල පරිශ්‍ර වෙත ඔබ සාදරයෙන් පිළිගන්න. 1942 ආරම්භ වූ මේ අභිමානවත් ඉතිහාසය 1952 දී පෙරදෙණිය මනරම් භූමියට ස්ථානගත වෙන්නේ ශ්‍රීමත් අයිව ජෙනිස්ගේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාස්තු විද්‍යාඥ ෂර්ලි ඩාල්විස්ගේ විශිෂ්ට සැලසුම් නිර්මාණයක් විදියට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහවැලි නදිය හරහා ඉදිවුණු අක්බාර් පාලම කියන්නේ සලසවි පරිශ්‍රයේ ඉතාමත් සුවිශේෂී වගේම ඓතිහාසික සහ ඉංජිනේරු වටිනාකමකින් යුත් පාලමකි. මෙම පාලම නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹින් පිටිත නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස පේරාදෙණිය ස්ථාපිත කිරීමට මූලිකත්වයගෙන කටයුතු කළ ජස්ටිස් එම්.ටී. අක්බාර් මහතාට ගෞරවයක් විදියට මහවැලි නදියෙන් වෙන් වී ඇති ඉංජිනේරු පීඨය සහ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරය ශාස්ත්‍ර පීඨය ආදී එකිනෙක යා මෙම පාලම ඉදිකිරීමට පුරෝගාමී වූයේ සරසවි ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් කණ්ඩායම සහ ප්‍රොෆෙසර් ඒ තුරේ රාජා මහතාගේ උපදෙස් මතය. දකුණු අතින් පෙනෙන්නේ රවර්ස් ලේන් සහ වම් අතින් පෙනෙන්නේ ෆ්ලවර්ස් ලේන්. උපාධි උත්සවයේදී අපි පොලිමට එක්කගෙන එන්නේ මේ ෆ්ලවර්ස් ලේන් එහෙමත් නැත්නම් මල් පාරේ සිට මේ ඉස්සරහින් පේන ජිම්නේසියම් එකටයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරය යනු එහි පහළන මධ්‍යස්ථානය මෙන්ම මුළු මහත් විශ්වවිද්‍යාල පරිශ්‍රයේම ඇති අලංකාරාත්මක සහ වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් ඇති ගොඩනැගිල්ලකි. වර්ෂ 1954 අප්‍රේල් 20 වන දින දෙවන එලිසබෙත් රජින සහ ෆිලිප් කුමරු විසින් මෙම ගොඩනැගිල්ල සහ සරසවි පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. සෙනෙට් මන්දිරය සම්පූර්ණයෙන්ම සකසා ඇත්තේ කළුගල් වලින් නෙළන ලද ගල් කණු 164ක් මතය. ගොඩනැගිල්ල පොළොව මට්ටමින් උස්කර ගල් කණු මත තැබීම නිසා මේ හරහා යන ප්‍රධාන සුරංග කපොල්ලක් වෙත බාධාව නැති කර. මෙය මෙම ප්‍රදේශයේ ප්‍රධාන කාලගුණික කේන්ද්‍රස්ථානයක් වන අතර එමගින් සුළං රටා සහ වර්ෂා රටාවන් සඳහා බාධාවක් නොමැත. සෙනෙට් මන්දිරයේ ප්‍රධාන ඇතුළීමේ පඩිපෙළ පාමුල අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ කැටයම් කලාවට සමාන ඉතා මල්ලම් සඳකඩ පහණක් ස්ථාපිත කර ඇත. ඈතින් පෙනෙන හන්තාන කඳු ඇටිය අපේ කත්තට මනසට ගෙන එන්නේ ඉමහත් සිසිලසක් මෙන්ම සැනසීමකි. යාපව්ව රාජධානි යුගයන්හි ආභාෂය ලැබූ ගල්උළුවස්ස කොරවක් ගල සරුසාර්භවයේ සංකේතය වන පුන්කලස නාගරාජ මුරගල විදාමානකරණයේ ජීවමාන එරිමහන් කෞතුකාගාරයක් බව අපට මතක් කර දී. පොළොන්නරු යුගයේ ගල්කුළු මතින්දගෙන මේ කොළපාට පරිසරය ගෙනින්න කවුරුත් අකමැත.
යහළුවන් සමඟ මේ විදියට ගෙවන හවස්වරුවන් වීඩියෝ කරන එකත් එක්තරා මතක රාශියක් අපේ ජීවිතවලට එකතු කරනු නොවනුමාන. ඉතින් පේරදිනී විශ්වවිද්‍යාලය කියන්නේ අනුරාධපුර පොළොන්නරු අපහු මහනුවර වැනි යුග එකතු කර හැඩ කළ දේශීය වාස්තු විද්‍යාත්මක කෞතුකාගාරයක් වගේම මනරම් ස්වභාව ධර්ම එකට කැටි කළ මහා කලාගාරයක් යැයි කිවහොත් මානවර. මේ සුන්දර කොළපාට පරිසරය තුළින් ඇවිද යන විට හිතට දැනෙන නිදහස වචනට පෙරලා හැඩව කීමට මාසමත් නැත. ඒත් මේ ජීවමානව මා විඳින විට එය කොතරම් නිදහසක් ගෙන එනවාද කියන්න මට මේ විනාඩි ගාන මදි තරම්. මේ කොළපාට මහා රූත්සගස් වහගෙනින් බරල් පහළු බක් මාසයට ගෙන එන්නේ අමුතුම කලෙලියක්. පේරාදෙනී කියන්නේ හුදෙක් විශ්වවිද්‍යාල පරීක්ෂයක් නොවන වක මේ රූප රාමුදුට විට ඔබට වැටහේයයි මා සිතමි. මේ එක පෙළට හිටගෙන ඉන්න රෝයල් පාම් ට්‍රීස්, ඈතින් පෙනෙන හන්තාන කඳු වැටිය, විදාමාන කරනුයේ කම්මනිකන් තලාවක් මත පිහිටි ගොඩනැගිලි සහ ලෙක්චර් හෝල් මඟ පමණක් නොවන බව මේ ඉගෙන ගන්නා සිසුන් හොඳටම දනී. මෙහෙම ෆෝන් එක කැමරාවත් අරගෙන මේ පාරදි කියන එක නිකම් භාවනාවක් වගේ කියලා මට පස්සේ වීඩියෝ බලද්දි තේරුණා. මෙවැනි විනාඩි 8ක පොඩි කාලයක් තුළ අක්කර 1700ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරුණු හන්තාන සරසවිය ලස්සන තැන් මට පෙන්වන්න හැකියාවක් නැහැ. එහෙනම් අපි ආයේ මේ වගේ ලස්සන තැන් තියෙන වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔබට සමු දෙමු. මේ වීඩියෝ එක ලස්සන නම් channel එක subscribe කරලා like comment දාන්න අමතක කරන්න එපා.